ආදරණීය දරුවනේ අද අපි සාකච්ඡා කරන්නේ තවත් එක් සුවිශේෂී වැදගත් ගැටලුවක්. මෙම ගැටලුව ලැබිලා තියෙන්නේ 2023 අපස සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ දෙවෙනි ගැටලුව ලෙස. අපි බලමු ගැටලුව මොකක්ද කියලා. ගැටලුව ජ්‍යාමිතික ගැටලුවක්. ABC ත්‍රිකෝණයේ බෝඩ් එක බලා ගන්න. රූපේ තියෙනවා. ABC ත්‍රිකෝණයේ AB පාදය D දික් කර ඇත. රූපයේ දී ඇති තොරතුරු අනුව SC අගේෂයන් කියන්නේ පුතේ ABC ත්‍රිකෝණයේ AB පාදය D දික් කරලා තියෙනවා කියලා. අපිට කියනවා එහෙම කියලා වෙන්න මේ S වල අගය ගන්න කියලා. මෙම ගැටලුව හදන්න කලින් මේට අදාළ ජ්‍යාමිතික ක්‍රමය මොකක්ද කියලා අපි විස්තර කරගන්න බලමු. එතකොට අපිට ලේසියි දරුවනේ. මේ මම ඇන්දේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණ තුන මම ABC කියලා මේ ආකාරයට නම් කරනවා. නම් කරලා මම වෙන්න මේ පාදය දික් කරනවා. ඒ පාදය ඒ ආකාරයෙන් දික් කළ විට ඒ දික් කළ පාදය සහ ත්‍රිකෝණයේ තවත් පාදයක් සමග මේ ආකාරයට බාහිර කෝණයක් සෑදුණා. ඒ සෑදෙන බාහිර කෝණය මම K කියලා නම් කරනවා. ඒ ආකාරයට සෑදෙන බාහිර කෝණයට කියනවා පුතේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියලා. එහෙනම් මේ K කියන්නේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන මොන කෝණයද? බාහිර කෝණය. මේ ආකාරයට ත්‍රිකෝණයේ ඕන පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණ නිර්මාණය කරගන්නට අපිට පුළුවන්. ආදරණීය දරුවනේ ඔබලාට පේනවා මේ එකම රේඛාවක් මත තියෙනවා මේ K සහ A. K කියන්නේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණය. දෙකම එකම රේඛාවක් ඇතුලේ තමයි පේනවා තියෙන්නේ. එහෙනම් ඒ කියන්නේ මේ බාහිර කෝණය අභ්‍යන්තර කෝණය ත්‍රිකෝණය ඇතුලේ තියෙන. මෙන්න මේ අභ්‍යන්තර කෝණයට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණ දෙකට කියනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ වෙන්නේ මේ B සහ C දෙන්න මේ K කියන ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට සාපේක්ෂව. මම මොකද කරන්නේ දරුවනේ මේ ආකාරයට ත්‍රිකෝණ කීපයක් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා මේ පාද මේ ආකාරයට දික් කරනවා. මේ ත්‍රිකෝණ නම් මේ පාදයේ දික් කළ විට ඊට අපි ඉගෙන ගත්තු ක්‍රමය අනුව ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ වෙන්න මේ කෝණ දෙක මේ ඇල්ෆා සහ බීටා ලෙස මා සඳහන් කරපු කෝණ දෙක තමයි වෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය වෙන්නේ. මම මොකද කරන්නේ ත්‍රිකෝණ කීපයක් ඉඳලා වෙන්න මේ බාහිර කෝණ සහ වෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ මනිනවා. මනලා මේ බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කරලා මේ බාහිර කෝණයගේ සමග සංසන්දනය කරනවා. ඒ විදිහට ත්‍රිකෝණ පහක් විතර අඳලා බැලුව විට මට දකින්න ලැබෙන එක දෙයක් තියෙනවා පුතේ. දෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව දෙන්න මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ සමානයි. මේ දෙකේ ඓක්‍ය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දීමින් මා දැනගත්තු දේ තමයි ඒ ත්‍රිකෝණ මැනීමෙන් දැනගත්තු දේ තමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වුණා. මේකට අනුව නම් අපි මැන්නොත් K කියන කෝණය අංශක වලින් ගත්තාම ඒක එකතුව සමානයි B කියන කෝණය ධන C කියන කෝණයට. K කියන කෝණය මෙන්න B මෙන්න C මෙන්න B සහ C වල එකතුවකට සමාන වුණා. මේක L කියලා ගත්තොත් මේකේ ඇල්ෆා කෝණය ධන බීටා කෝණය මෙන්න ඒ දෙකේ එකතුව ගත්තොත් ඒක සමාන වෙනවා L ට. ආදරණීය දරුවනේ එහෙනම් අපිට දකින්න පුළුවන් ඒ අපි දැකපු දේ අපි ගොඩ නගනවා ක්‍රමයක් විදිහට. ත්‍රිකෝණයක
පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් අපි ඒක ලියාගමු ක්‍රමය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට සමානයි. කෝණ දෙකෙහි එකතුවට සමානයි. සමාන වේ. ඔන්න අපි ඒ පරීක්ෂණය කරලා ඉගෙන ගත්ත ක්‍රමය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. මේ ත්‍රිකෝණයට අනුව නම් A සමානයි B සහ C කියන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේ ත්‍රිකෝණයට අනුව නම් L කියන පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයි ඇල්ෆා සහ බීටා කියන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් දැන් මේ විභාග ගැටලුව බලමු. ABC ත්‍රිකෝණයෙන් AB පාදය D දික් කරලා තියෙනවා. මේකත් අර වගේ නේද පුතේ? CBD කියන්නේ බාහිර කෝණය. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තමයි පුතේ BCA සහ BAC කියලා කියන්නේ. එහෙනම් අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියන ක්‍රමය මෙම ගැටලුවට යොදමු. ඒ අනුව CBD කියන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයි ACB. ACB කෝණය ධන ACB කෝණය ධන BAC කියන කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන CBD කෝණය සමාන වුණා අභ්‍යන්තර ප්‍රතිමුඛ සම්මුඛ කෝණ දෙකට BAC සහ BCA කියන. එහෙනම් දැන් අපි අගයන් ආදේශ කරමු. CBD කෝණය සමාන වෙන CBD කෝණයගේ මෙතන කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. දැන් අංශක 120ක් කියලා අපිට දීලා තියෙනවා. ACB කියන කෝණය අංශක S කියලා අපිට දීලා තියෙනවා. ධන BAC කෝණය 2S අංශක කියලා දීලා තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් මෙතෙන්දී විභාගෙදී මෙන්න මේ ක්‍රමයේ ලියන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියලා මේ පියවරේදී කෙටියෙන් ලියවනම් ඇති. එහෙනම් ලක්ෂණ සරල සමීකරණයක් තියෙන්නේ 120යි අංශක. මෙතන පෙවුන්නට එක තියෙනවා, මෙතන දෙක තියෙනවා. මේවා එකම ජාතිය පද. ඒ නිසා මොන ජාතිය කියනවාද? සජාතීය පද කියලා කියනවා. එහෙනම් සජාතීය පද වල සංගුණකයකට එකතු වෙනවා. 1යි 2යි 3යි ඒ විදිහටම එනවා අංශක. දැන් මේ සමීකරණය මම පැත්ත මාරු කරනවා මේක සුළුට කරගන්න කලින් 120යි අංශක පැත්ත මාරු කළා කියලා ගැටලුවක් නැහැ. 3is මෙතෙන්ට ගෙනාව 120 මෙතෙන්ට ගෙනාව. දැන් මෙතන පුතේ පෙවුන් අතර වැඩි කිරීමක් තියෙන්නේ. වැඩි කිරීමක් තියෙන අවස්ථාවක ඒ නොදන්නා පදේ තනි කරගන්න නම් එතන අපි ඉස්සරහ තියෙන සම්බුරකින් බෙදනවා. මෙතන නම් 3න් බෙදනවා. සමීකරණයක එක පැත්තට කරපු දේ අනිත් පැත්තට කරන්න ඕනි. නැත්නම් සමීකරණේ සමානතාවය බෙදලා අසමතුලිතතාවයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ පැත්තත් 3න් පුතේ බෙදනවා. මෙතෙන්ට කරපු සෙල්ලම මෙතෙන්ට කළා. දැන් 3ට 3 කපන්න පුළුවන්. මොකද මෙතන වැඩි කිරීම තියෙන්නේ 3ට 3 කැපෙනවා කියන්නේ බෙදීමක් බෙදිලා යනවා. මෙතන S අංශක සමානයි 120 බෙදීම 3 කියන්නේ පුතේ අපිට එනවා අංශක 40යි. ආදරණීය දරුවනේ අපි සාකච්ඡා කළේ තවත් එක් වැදගත් විභාග ගැටලුවක්. මා ඔබට ඒ සියලුම ක්‍රමය ලබා ගන්න ආකාරය පව සාකච්ඡා කළා. ඊගොල්ලෝ ඔබට සරල සමීකරණ සහ ඒ ක්‍රමයේ පිළිබඳ අවබෝධයක් තියෙනම්
මීළඟ විභාගයේදී ඔබට එන මෙවැනි ගැටලුවක් ඉතාමත් සරලව සාදා ගැනීමේ හැකියාව තියෙනවා.